හරි ඊළඟ ෆීච එක අපි කියන්න යන එක තමයි බ්ලොග් එක. ඉතින් බ්ලොග් එක නම් හැමෝම දන්නවනේ. හැමතැනම බ්ලොග් ලියනවා, LinkedIn එකත් ලියනවා, Medium එකත් ලියනවා, හැමතැනම ලියනවා. ඉතින් ඒ වගේම අපේ platform එකෙත් ඔයාලට blogs ලියන්න පුළුවන්. ලියලා publish කරොත් ඔයාලට මෙතන home page එකේ මේක එනවා. දැන් මෙතන ගොඩක් updates ගිහිලා තියෙන නිසා මේක ආපස්සට ගිහිල්ලා හොයන්න අමාරුයි. එහෙම නැත්නම් ඔයා ලියපු blog එකේ ඒ වෙලාවෙම උඩට එනවා. එතකොට usersලට පේනවා. ඊට පස්සේ එයාට මේ කියවලා ID එකක් ගන්න පුළුවන්. ඔයාට කෙනෙක්ට community එකට උදව්වක් කරන්න ඕන නම් blog එකක් ලියන්න පුළුවන්. ඉතින් blog ලියන එක බොහොම lazy. අර platform වල වගේම title එක දාන්න, accept එකක් දාන්න. ඊට පස්සේ මෙතන ලස්සනට edit එකක් දීලා තියෙනවා. මේ පැත්තෙන් ගහද්දි මේ පැත්තේ මේක render වෙනවා. ඊට පස්සේ featured image එකක් දාන්න පුළුවන්. මෙතන status එක publish දීලා මේක දුන්නොත් ඔයාට ඔයාගේ blog එක මේ විදිහට දාන්න පුළුවන්. අපි encourage කරනවා පුළුවන් තරම් blogs ලියලා දාන්න. මොකද ඉස්සරහට අපි පොඩි වැඩ ටිකක් කරන්න ඉන්නවා. ඒ කියන්නේ හොඳම blog එක ලියපු කෙනා, වැඩිම views තියෙන blog එක, වැඩිම ඉම්පැක්ට් එකක් තියෙන blog එක, මේ වගේ එක කැටගරිස් එකක් බලලා අපි කට්ටියට පොඩි giveaway එකක් දෙන්න, කට්ටියට පොඩි මොකක් හරි mentorship එකක් දෙන්න, sessions දෙන්න, මේ වගේ දේවල් අපි plan කරලා තියෙනවා. ඒක ඉස්සරහට announce කරන්නම්. ඉතින් කියන්න තියෙන මේක වෙල open source community එකක්. මේක 100%ක් නොමිලේ. සහ මේකෙන් දෙන දේවලුත් අපි නොමිලේ තමයි දෙන්නේ. ඉතින් ඔයාලා users ලා විදිහට පුළුවන් තරම් මේ community එක build කරන්න. ඒ කියන්නේ ඕපන් සෝස් කමියුනිටි එකේ පුළුවන් තරම් වැඩ කරන්න, ප්‍රොජෙක්ට්ස් කරන්න, ඒවා ෂෙයා කරගන්න, කට්ටියට උදව් කරගන්න, මේ වගේ දේවල් කරන්න. ඉතින් එච්චරයි මේ වීඩියෝ එක. බොහොම ෂෝට් වීඩියෝ එකක්. අපි බලමු තව මොනවද අපිට මේකේ කරන්න පුළුවන් කියලා.